පෝවන් ටෙලිසොන් මගේ YouTube නාලිකාවට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දෙයක්. ඔයා දන්නවනේ මේ කතාවේ ඉස්සරහදී සිද්ධ වෙන්න තියෙන දේවල් තමයි මම ඔයාලට කලින්ම වීඩියෝ වලින් අරගෙන එන්නේ. ඔන්න දැන් භාවනා ඔෆිස් එකට සෙට් වෙන්නයි යන්නේ. මේ වෙලාවේ නිම්නාවිගේ පෝස්ට් එකට භාවනා තමයි ඇඟිලි ගහන්න බලාගෙන ඉන්නේ. මොකද භාවනාවට දන්නවා මෙතෙන්ට ආවොතින් මෙතෙන්ට රිංග ගත්තොතින් ආපහු කෙවින්ට ලං වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි නිම්නාවට රිද්දන්න හොඳටම ප්ලෑන් කරන්න පුළුවන් තැනක් තමයි මේ ඔෆිස් එක. ඔන්න ඒ හේතුවත් එක්ක තමයි භාවනා ප්ලෑන් කරලා ඔෆිස් එකට එන්න හදන්නේ. ඒ වගේම ෆොන්සේක මහත්තයා ඇයි ඉතින් භාවනාව ඔෆිස් එකට ගෙන්න ගන්නේ? මෙන්න මෙතන තමයි පුංචි දෙයක් තියෙන්නේ. ඇත්තටම ෆොන්සේක මහත්තයා මේ වෙලාවේ try කරනවා භාවනා ඔෆිස් එකට ගෙනල්ලා එයාට නිම්නාවිගේ පෝස්ට් එක දෙන්න. ඒකට එක හේතුවක් තියෙනවා. මොකද ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා තමයි කපන්න ඕන කියලා තමයි ෆොන්සේක මහත්තයා මේ වෙලාවේ හිතන්නේ. ඉතින් ෆොන්සේක මහත්තයා ගහන ලොකු ප්ලෑන් එකක් තමයි මේක. භාවනාව මෙතෙන්ට ගෙන්නලා ටිකෙන් ටික භාවනාව යාලු කරගෙන හැම දෙයක්ම ප්ලෑන් කරගත්තු විදිහට විසඳ ගන්න තමයි ෆොන්සේක මහත්තයා මේ වෙලාවේ try කරන්නේ. ඉතින් කෙවින් නම් පොඩ්ඩක්වත් කැමති වෙන එකක් නැහැ භාවනා ඔෆිස් එකේ වැඩට එනවට. ඒ වගේම තමයි නිම්නාවිට උනත් දැනගන්න ලැබුණොතින් භාවනා ඔෆිස් එකේ වැඩට ආවා කියලා මෙතෙන්දි ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ. ඔන්න යාළුවනේ මෙන්න මේ කොටස තමයි අපිට මේ කතාවේ ළඟදීම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ කතාවේ හුඟක් ලස්සන කොටස් අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කෙවින් මේ වෙද්දි හුඟක් තනිවම තමයි ඉන්නේ. ඒකට හේතුව නිම්නාවේ වචනයක්වත් කතා කරන්නේ නැහනේ. ඉතින් මෙන්න මේ දෙන්න දෙපැත්තකට වෙලා ගත කරන වීඩියෝස් කිහිපයක්ම තමයි අපිට ඉදිරියේදී කතාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපිට තව ලස්සන කොටස් කිහිපයක්ම කතාවේ ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කතා ගැන හැම දෙයක්ම අහගන්න රැඳිලා ඉන්න මාත් එක්කම. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇදෝ channel එකත් subscribe කරන්න.